හලෝ ගුඩ් මෝර්නිං යාළුවනේ. අද ඉරිදා කරන්න විශේෂ වැඩක් නැහැ. උදේ කරන්න තිබ්බ නොමල් කරන්න තියෙන වැඩ ටික මම කරා. අපි යම් පොඩි රවුමක් දාන්න බේස්මන්ට් එකේ ඉඳලා මේ බිල්ඩින් එකේ පහළම ඉඳලා අපි යම් උඩටම යනකම් මොනවද තියෙන්නේ කියලා බලන්න. යාළුවනේ මේ තමයි අපේ ඔෆිස් එක. මෙතන තියෙනවාට පැනල් දෙකක් තියෙනවා. මේ තියෙන අපේ ෆයර් පැනල් එක, මේ තියෙන ගෑස් පැනල් එක. ඒ කියන්නේ ෆයර් වලට අදාළ අපේ ඩිටෙක්ටර් එකක් ඇක්ටිව් වුණාම අපිට මේකෙන් බලන්න පුළුවන් කොතනද මොන ඩිටෙක්ටර් එකද ඇක්ටිව් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට එතන ගිහලා බලන්න පුළුවන්. ඒතර ගෑසුත් එහෙමයි අපේ කොමන් ඒරියාස් වලයි ගෙවල් වලයි තියෙනවා ගෑස් ඩිටෙක්ටර්ස්. එතකොට අපිට මෙතන සිග්නල් එකක් આવොත් අපිට බලන්න පුළුවන් කොයි හරියෙන්ද මොන ගෙදරද ඇක්ටිව් වෙලා තියෙන්නේ කියලා ඩිටෙක්ටර් එක. ඊට පස්සේ අපිට ඒ ලොකේෂන් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මොකද්ද හේතුව කියලා ඇක්ටිව් වෙන්න. රූෆ් එකටම යන නිසා යාළුවනේ අපි බූට් දෙක දාගමු. මොකද ලැඩ එක යන්න තියෙනවා. ඒක හින්දා අපි බූට් දෙක දාගෙන යමු කෝකට. හරි යාළුවනේ එකත් හරි. මේ තියෙන්නේ අපේ NDB රූම් එක. එතකොට අපේ මේකේ තියෙන ගෙවල් 64ටම යාළුවනේ බිල්ඩින් එකටම සප්ලයි එක දෙන්නේ මේ පැනල් එකෙන්. එතකොට මේ තියෙන මීටර්ස් මෙතන තියෙන මීටර්ස් 64ක්. ඒ කියන්නේ මේකේ තියෙන අපාර්ට්මන්ට් 64ෙම ගෙවල් වලට යන KWH මීටර්ස් තමයි මේ තියෙන්නේ. අපි යමු බේස්මන්ට් එකට. මේ තියෙන අපේ ලිෆ්ට් ලොබි එක. මේ තමයි අපේ බේස්මන්ට් එක. මේ තමයි අපේ එක ෆ්ලෝ එක. එතකොට මේ පැත්තේ තියෙන කොරිඩෝ එක, අර පැත්තේ තියෙන අපේ 5 ස්ටෑර්කේස් එක දෙවෙනි එක. ඒතර මේ පැත්තේ තියෙනවා කොරිඩෝ අනිත් සයිඩ් එක. ඒතර මේ කොරිඩෝවේ සාමාන්‍ය එක ෆ්ලෝ එක තියෙනවා ගෙවල් අපේ 7ක්. ගෙවල් 7ක් තියෙනම එක ෆ්ලෝ එක. මේ තියෙන අපේ අනිත් 5 ස්ටෑර්කේස් එක. ආයාලුනේ මේක 9 ෆ්ලෝ එකට යනකම්ම මේ හැම ෆ්ලෝ එකක්ම තියෙන්නේ මේ විදිහට තමයි. අපි යන් රූෆ් টොප් එකට. මේ තමයි යාළුනේ අපේ රූෆ් টොප් එක. එතකොට මේ තමයි අපේ මීටින් රූම් එක. මේක තමයි අපේ වෝකින් ඒරියා එක. ඊට පස්සේ අපි යමු යාළුවනේ අපේ පූල් එක බලන්න. මේ තියෙන අපේ පූල් එකේ පූල් ඒරියා එක. අපි දැන් යමු රූෆ් টොප් එකේ රූෆ් එකට. එතකොට මෙතන තියෙන අපේ ප්‍රධානම වතුර ටැංකි දෙක. මේකෙන් තමයි මේ බිල්ඩින් එකටම උඩින් ඉඳලා රූෆ් টොප් එකේ ඉඳලා වතුර දෙන්නේ මේ ටැංකි දෙකෙන්. ඊට පස්සේ අපි යමු අපේ අනිත් සයිඩ් එකට. මෙතන තියෙන යාළුවනේ අපේ බූස්ටර් පම්ප් එක. ඒ කියන්නේ බිල්ඩින් එකේ උඩට වතුර ෆ්ලෝ එක වැඩි කරන්න, ස්පීඩ් එක වතුර ප්‍රෙෂර් එක වැඩි කරන්න මේ පම්ප් එකෙන්. ඉතින් අපි යමු ලිෆ්ට් එකට. මේ තියෙන අපේ ලිෆ්ට් රූම් එක. ලිෆ්ට් දෙකක් තියෙනවා. ඒකට ඒ ලිෆ්ට් දෙකේ උඩ කන්ට්‍රෝල් රූම් එක තමයි මේ.
ඊට පස්සේ අපි යමු රූෆ් එකේ උඩට. එතකොට මේ තියෙන්නේ අපේ රූෆ් টොප් එකේ උඩ. ඉතින් එහාට යන්න උඩක් නැහැ. මේ තමයි උඩ. අපි බලමු අර සයිඩ් එකට ගිහිල්ලා. අර තියෙන අරවනේ පාර්ලිමේන්තුව. ඒකට පිටිපස්සේ තියෙන මේ සයිඩ් එකේ බිල්ඩින් ටික. මම අතන කලින් හිටපු බිල්ඩින් එක අතන පේනවා. රාජගිරි අතන අයිකොනික් ගැලැක්සි එක. ඉස්සරහම හිටපු බිල්ඩින් එක. ඊළඟට අතන කොලම්බෝ සිටි සෙන්ටර් එකට මෙහා පැත්තේ ඔයාලා දන්නවා මේ කට්ටිය අල්ටා බිල්ඩින් එක. ස්ලෝප් ටවර් එකකුයි වර්ටිකල් ටවර් එක ඇලවෙන බිල්ඩින් එක කියන්නේ ඒක. අපරාධ මට ඒත් මේ ළඟදී හිතුණා මේ අපරාධ ඒකේ ඉන්නකොට මම මේ වගේ වීඩියෝස් ටිකක් කරා නම් මේ මාර දේවල් ටිකක් බලන්න තිබ්බයි කියලා. ඒ හේත් දේවල් ඇත්තටම ආවට පස්සේ වීඩියෝ දිහා මොනවත් කරන්න වෙලාවක් නැහැ මාර විදිහට වැඩ ඒකේ. දැන් මේකට ආවට පස්සේ යාළුවනේ මේක දැන් මං විතරයි ඉන්නේ. ඒක නිසා ඉතින් පට්ට කම්මැලි. ඒකම මේ බැලුවේ මේ නිකන් ඉන්නකොට මේ මන් දන්න දේවල් කියලා දීලා හරි සමහරෙන් ආතල් එකට නිකන් කම්මැලිකමට තනියම ඉන්න බැරි නිසා මේ නිකන් ලොගයක් කරන්න අපරාධේ තර්කයේදී මේ අල්ටා එකේදී පටන් ගත්තා නා යාළුවනේ ඉගෙන ගන්න දේවලුත් මාරු විදිහට තිබ්බා අනික බලන්න දේවලුත් මාරු විදිහට බිල්ඩින් එකේ ඉන්නකොට තිබ්බා. ඒකේ එකම අවුල තියෙන්නේ මේ ෆ්‍රී වෙලාවක් කියන එක ෆ්‍රී ටයිම් එකක් කියන එක මාරම අඩුයි ඒකේ. අපි යමු යාළුවනේ ආයෙත්. එහෙනම් යාළුවනේ මම යනවා. ඒකේ ලොකු දෙයක් බලන්න නැහැ. ඕ ටික තමයි සාමාන්‍ය මයික් වලින් පෙන්නගෙන ගියේ. තව වීඩියෝ එකකින් හම්බෙමු. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න channel එක. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ජය.